මිනසන් දෝම කොන්නිචවා ජපාන වලින් පටන් ගත්තට සිංහලෙන් වීඩියෝ කරගෙන යන්න කමක් නැහැනේ. ඉතින් ජපානයට එන්න ඉන්නේ යාළුවන්ට දැනට ජපානයේ ජීවත් වෙන කට්ටියටත් ජපානයේ පිළිබඳව ඒ වගේම ජපාන් භාෂාව පිළිබඳව එතකොට මේ ජපානයේ තියෙන නොයෙකුත් ස්ථාන ඒ වගේ දේවල් ගැන කතා කරන YouTube channel එකක් තමයි මේක. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් channel වල වගේ හැමදාම මේක අප්ඩේට් කරන්න බැරි වුණත් කලාතුරකින් හරි අප්ඩේට් කරන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේක subscribe කරලා තියාගත්තොත් හොඳයි. අද මම කතා කරන්න සූදානම් වෙන්නේ තවත් ඒ වගේම ඔයගොල්ලන්ට වැදගත් විශේෂ කාරණාවක් ගැන. YouTube එකේ මම කලිනුත් මේ වගේ වීඩියෝ එකක් කරා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ ජපානයට එන ඕනම කෙනෙක් කාලා බීලා සැපේ නිදාගෙන දවස ගෙවන කෙනෙක් නැහෙනි. මම ඇතුළු මේ 90%ක් දෙනාම හොඳට මහන්සි වෙලා නිදි මරලා වැඩ කරන කට්ටිය තමයි මේ ජපානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් සමහර අය ඉස්කෝලේ යනවා, සමහර අය වැඩට යනවා, ඉස්කෝලේ ගිහිල්ලා එහෙම ආයෙත් වැඩට යනවා. ඉතින් මේ වගේ ජීවන රටාවක් තමයි ගොඩක් අය ගෙවන්නේ. ඉතින් නිදාගන්න පුංචි වෙලාවක් හරියට කෑමක් නැහැ. ඉර එළියක් දකින්නේ නැහැ. හුලඟක් වදින්නේ නැහැ. තනකොළ ගහක් පෑගෙන්නේ නැහැ. ඒ වගේ හරි අමාරු ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් මේ රූටින් එක වෙනස් කරන්න මහන්සි ගන්න කී දෙනෙක් මේ වීඩියෝ එක දැන් බලනවද? ඉතින් මේ කියන මමත් මේ රූටින් එක වෙනස් කරගන්න සෑහෙන දුක් මහන්සි වුණා. මීට අවුරුදු ගානකට කලින් හිටපු මම නම් නෙමෙයි දැන් ඉන්නේ. ඉතින් ඒ දවස්වල මහන්සි වෙලා ඇවිල්ලා ඇඳට වැටෙනවා. ආයෙ හෙටත් වරට යන්න ඕනේ. ඉතින් මොන ලයිෆ් චේන්ජ් නේ. එහෙම කියලා තමයි. ඒක තමයි මේ අපේ ඉරණම. මේක තමයි මේ ජපාන් ජීවිතය කියලා තමයි හිතාගෙන හිටියේ. එහෙම නෙමෙයිනේ. ඉතින් අපි ආයෙ මොකටද අපිට අරමුණක් තියෙන හැමෝටම හීනයක් තියෙනවානේ. මේක අමතක කරන්න හොඳ නෑ මොන දේ තිබ්බත්. ඉතින් දැන් මේ ලයිෆ් එක වෙනස් කරන්න ඕනේ කෙනෙකුට මේක එහෙම ලේසියෙන් කරන්න බෑ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මුලින්ම අපි සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. නිරෝගීව ඉන්න ඕනේ. ඒක තමයි මුල්ම කාරණා. ඊළඟට අපේ බාහිර ප්‍රතිරූපය මේක ආකර්ශනීය එකක් කරගන්න ඕනේ. තවත් වැදගත්ම කාරණාවක් තමයි අපි දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ. ඊගාවට ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ. අවසාන කාරණාව තමයි මොන දේ කරත් මනස නිරවුල්ව තියාගන්න ඕනේ. අයියෝ මචං හැමදාම බිසි වැඩ. දැන් නම් මේකෙන් ගන්න දෙයක් නැහැ. මෙහෙම කියන වාටම තමයි මම කියන්නේ. මේ ජපානයට ආව දවස්ද මට හම්බෙච්ච හොඳම එනර්ජියන් සප්ලිමන්ට් එක මේ ළඟකදී මට හම්බුණා. මේක සප්ලිමන්ට් ඩ්‍රින්ක් එකක්. අපි බෙහෙත් පෙති වගේ තියෙනවා. එහෙම නැත්නම් එනර්ජි ඩ්‍රින්ක් තියෙනවා. ඒ වගේ එකක්. ඒ වුණාට නේ ඊට වඩා වෙනස් ඩ්‍රින්ක් එකක් තමයි මේ අද මම මේ කතා කරන්න හදන්නේ. දැන් ඔය වෙළඳපොලේ තියෙන කැෆේන් පුරවපු එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙනවානේ. කාප ගමන් නිකන් මුඛා දෙක වගේ දඟලලා දෙව ටික වෙලාවකින් ඉවරලා යනවානේ. එහෙම එකක් ගැනනේ මම මේ කියන්නේ. මේක ඇඟ ඇතුළෙන්ම සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් කරන නැචරල් සප්ලිමන්ට් එකක්. මේක මේ DNA and RNA කියලා පෝෂක පදාර්ථ වලින් බහුල ඩ්‍රින්ක් එකක් තමයි. ඊට අමතරව කොලජන්, පෙප්ටයිඩ්, ආර්ජිනයින්, විටමින්ස්, මිනරල්ස් වගේ ගොඩක් දේවල් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මේක ඔයාගේ ස්කින් හෙල්ත් එකට, බෝන්ස් වලට, එනර්ජි එකට, ඒ වගේම මෙන්ටල් ක්ලැරිටි එකටත් කොටම සපෝට් කරනවා. මේකේ රහත් නියමයි. ලෝ ෂුගර්, ස්පර් ලයිට් ස්මූත් ටේස්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉතින් අපේ ඩේලි රූට් එකට ඇඩ් කරන්න හරි ලේසි. ඉතින් මෙන්න මේ කාරණා හින්දා තමයි මම මේක රෙකමන්ඩ් කරන්න කියලා කල්පනා කරේ. එතනම ලයිෆ් එකේ වෙනසක් දකින්න ඕනි කියලා හිතනවා නම් මේ වගේ එකක් පාවිච්චි කරන එක වටිනවා. ඉතින් මෙහෙම මට දැන් මේක ප්‍රසිද්ධියේ ප්‍රොමෝට් කරන්න බෑ. මේක මට හොඳයි කියලා හිතිත් ඉඳ තමයි මම පොඩ්ඩක් මේක ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මේක ඇඩ් එකක් නෙමෙයි. මේක සාමාන්‍ය සප්ලිමන්ට් ඩ්‍රින්ක් වලට වඩා පොඩ්ඩක් ගණන්. හැබැයි මේකේ පොඩි සිස්ටම් එකක් තියෙනවා. මේක වාට නොමිලීම ලබා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මේ ජපානයේ ඉතින් ඔය වගේ chance තියෙනවා නේ සෑහෙන. ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න හරි ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. මම මේ ගැන ඕන කෙනෙකුට කියලා දෙන්නම්. කිසිම පැකිලීමකින් නැතුව. රයිට්. ඉතින් ලයිෆ් එක වෙනස් කරන්න ඕනනේ. දැන් මමත් ඔක තමයි සෑහෙන කාලයක් දැන් try කරන්නේ මේ ලයිෆ් එක වෙනස් කරන්න. මේ යන රටාව වෙනස් කරන්න. මේ වැඩ කර මහන්සි රටාව වෙනස් කරන්න. ඉතින් දැන් මම පටන් ගන්නවා. ඉතින් ලයිෆ් එක වෙනස් කරනවා කියලා කියන්නේ අපේ මේ මයින්ඩ් සෙට් එක ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. මම ඉස්සෙල්ලා කියවනේ කාරණා පහක්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරමු මොන වගේ දේවල්ද කියලා. ඉස්සෙල්ලා මම කිව්වේ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ කියලා නේ. දැන් මේ සෞඛ්‍ය සම්පන්න වෙනවා කියන්නේ මේ ජිම් ගිහිල්ලා ඩයට් කරලා එහෙම නෙමෙයි මම කියන්නේ. නිදහසේ හරි විදිහට නිතරම නිරෝගීව ඉන්න එක තමයි මේ සෞඛ්‍ය සම්පන්න වෙනවා කියලා කියන්නේ. දැන් අපි කියනවා ජංක් ෆුඩ් කියන්නේ ඔය ෆාස්ට් ෆුඩ් වගේ දේවල් මේවයි. මේ ව්‍යායාම නැතිකමයි. මෙහෙම ගියොත් ඉතින් ආයේ ලයිෆ් එක වෙනස් කරන්න කලින්ම බැටරි ඩෙඩ් වෙලා යනවා. හොඳට හිතන්න ඕනේ මම ජීවත් වෙනවද එහෙම නැත්නම් මාව මේ ජීවත් කරවනවද කවුරු හරි කියලා. එහෙම නැත්නම් තමන්ට ඕන විදිහට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් එක්ක නිතරම නිරෝගීව ඉන්න එක තමයි හොඳ. ඒ කියන්නේ දැන් අපි ඕනට වඩා
මහන්සියන තමයිලාට නිදාගන්න නෑ කන්න බොන්නේ නෑ ඒවගේ ජීවන රටාවක් ගෙනියනකොට ඉතින් පොඩ්ඩක් සෞඛ්‍ය සම්පන්නව ඉන්න එක ගැන පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඉතින් ඒක අමතක කරන්න හොඳ නැහැ. ඊළඟට මම කිව්වා මේ ලුක් එක අප්ග්‍රේඩ් කරගන්න ඕනේ කියලානේ. මේක කරන්නේ මෙහෙම තේ. ඔයාටම ගැලපෙන ස්ටයිල් එකක් ඔයා හදා ගන්න ඕනේ. කවුරුත් කරන දේවල් නෙමෙයි. ඔයාට ගැලපෙන ඔයාගේ රූපයට ගැලපෙන ස්ටයිල් එකක් ඔයා හදා ගන්න ඕනේ. ඔයා හොයා ගන්න ඕනේ. සිම්පල් නීට් ලුක් එකක් තිබ්බනම් ඇති. කියන්නේ නෝමල් ඩ්‍රෙස් අප් වෙලා එයා කට් එකක් ලස්සනට හොන්නේ කපලා හොඳ පර්ෆියුම් එකක් ගාලා කෙනෙකුටනේ ප්‍රියමනාප විදිහට ඉන්න කියලා කියන්නේ. අපේ බුදුදහම මේ හැමදේම කියලා දෙනවානේ. එතකොට ඔයාට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔයාටම කියලා වටිනාකමක් මනසේ ඇති වෙනවා. ඊගාවට තුන්වෙනි කාරණාව දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ අපි. පොත් කියවන්න පුළුවන්, ජනමාධ්‍යයට සවන් දෙන්න පුළුවන්. මේ YouTube වගේ platform තියෙනවා මේ වගේ ඕනේ තරම් තොරතුරු දෙනවා. නිකන් ඉන්න වෙලාවට එක්කෝ ට්‍රේන් එකේ යන වෙලාවක හරි පුළුවන් දෙයක් ගැන ඉගෙන ගන්න. අලුත් දේවල් ගැන හොයන්න. හැම බ්‍රේන් එක අප්ග්‍රේඩ් කරලා තියාගන්න. දැන් අද හිතන විදිහටම හිතත් හිතනවා නම් ඒ හිතන විදිහටම තව මාසෙකිනුත් එහෙමම හිතනවා නම් වැඩක් නෑනේ. ඊගාවට දැන් ඔයාට මේ හැමදේම තිබ්බත් මේ ලෝකෙට යන්න නම් ඔයාට ඉන්කම් එකක් තියෙන්න ඕනේ. ඔයාට සල්ලි තියෙන්න ඕනේ. එහෙම එකම රස්සාව නැතුව සයිඩ් මොකක් හරි හසල් එකක්, බිස්නස් එකක් පටන් ගන්න අද හිටම කල්පනා කරන්න ඕනේ. දැන් මේ සැලරි එක විතරක්ම ලොන් මික්ස් කරලා ඒවා ඉතින් සුරංගනා කතාවල තමයි තියෙන්නේ. පොඩි ඉන්කම් එකක් වුණත් කමක් නැහැ. ඒකෙත් පොඩි පොටෙන්ෂල් එකක් තියෙනවනේ. අවසාන කාරණාව මනස නිරවුල්ව තියාගන්න ඕනේ මොන දේ කර. කොහොමද මේක නිරවුල්ව තියාගන්නවා කියලා කල්පනා කරන්නේ. කියන්නේ ඕවර් තින්කින් කියන එක අඩු කරන්න ඕනේ. මේක තමයි ස්ට්‍රෙස් එකට පළවෙනි කාරණාව. හැම දෙයක්ම යන විදිහට යන්න දෙන්න. පරණ දේවල් ගැන හිතා කොමොකක් හරි වෙන කාරණාවක් ගැන හිතා ඕවර් තින්කින් කරන එකෙන් වෙන්නේ මනස නිරවුල් කරගන්න බැරි වෙන එක. ඔයාලට පුළුවන් පොඩ්ඩක් chill වෙන්නනේ. මියුසික් එකක් අහන්න. එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙඩිටේෂන් කරන්න. නිදා ගන්න යන්න කලින් පොඩ්ඩක් මෙඩිටේෂන් කරන්න පුළුවන්. විනාඩි 4ක් 5ක් වුණත් කමක් නැහැ. දවසකට විනාඩි 10ක් සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න. සෝෂල් මීඩියා මේ ෆෝන්, ලැප්ටොප් මේ වගේ අයින් වෙලා ඉන්න. අහස තියා බලන් ඉන්න පුළුවන්. අපේ බ්‍රේන් එක ගොඩක් සංකීර්ණයිනේ. හැබැයි ඉතින් මේක ඕනකට ඕවර් කැපැසිටි කරලා ඕවර් යූස් කරන්න ගියොත් එහෙනම් මේකත් ක්‍රෑෂ් වෙලා යනවා කම්පියුටර් එකක් වගේනේ. දැන් මේක තමයි කාරණාව. ඉතින් කොච්චර පොත් කියවලා මොටිවේෂන් වීඩියෝස් බලලා මොන දේ කරත් වැඩක් නැහැ. Taman ඇක්ෂන් එකක් ගත්තේ නැත්තම්. ඉතින් ඔයාගේ අනාගතයට ඉහිල්ලා ඔයාගේ අතීතයට thank you කියන්න පුළුවන් ලයිෆ් චේන්ජ් එකක් අදම කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා.